ජීවමාන දෙවියන් වහන්සේගේ මේ ජීවමාන ඉපදීම පැවැත්ම මේ ජීවමාන මාතෘ මව්පිය අහස පොළව විනාශ කරන පිණිස ඉන්දියාවේ නාග ලෝකයේ සර්පයාගේ හිස බුදුන්ගේ බුද්ධිය මරණය පොළවෙන් නැගිට පොළවේ ඇති දේ අජීවී දේ ගොඩනගා ජීවතුන්ට නමස්කාරයේ යොදවන්නා වූ සර්පයාගේ හිස මේ පොළොව පාලනය කරන්නේ නම් සියලු ජීවතුන් විනාශ කරන්නේය. සියලු ජීවතුන් ලවා පුද පූජා නමස්කාරයේ යාතිකාවේ යොදවා කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ නාග ලෝකයේ උරුමය, ජීවතුන්ට මරණය, යක්ෂයාගේ උරුමය කිරීම, දෙවියන් වහන්සේ නැති කිරීම, මේ ජීවමාන පැවැත්ම විනාශ කිරීම, නාග ලෝකයේ ඉන්දියාවේ අවසානයේ කරපල්ලා කියලා සියලු ජාතීන්ට ලියකියවිල්ලක් අතර දීලා යක්ෂයා පෙන්නලා, සර්පයා පෙන්නලා, බුදුන් පෙන්නලා, බුද්ධිය පෙන්නලා, පූජකයා පෙන්නලා කීවත් නොබලා තාම ඒකට තීරණයක් ගත්තේ නැති නිසා නොබලා විනාශ වෙමින් යනු ඇත.